කාර්යබහුල ජීවන රටාව මේ තරඟකාරී ජීවන රටාවත් එක්ක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ડિප්‍රෙෂන් තත්ත්වය. එහෙම නැත්නම් මානසික අවපීඩනය කියලා කියනවා. ඉතින් මේ තත්ත්වය නිට්ටාවටම සුව කරන්නට පුළුවන්ද මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ? ඔව් ඇත්තටම ඒ වගේ අය තමයි බොහෝ එන්නේ. තරුණ ළමයි තමයි මේකට ගොඩාක්ම මේ ඇත්තටම ගොදුරු වෙලා තියෙන තරුණ ළමයි. තරුණ ළමයින්ට මේ ඒගොල්ලන් නිතරම එකම අරමුණකම සිටීම තමයි මේකට ගොඩක් දේවල් වලට හේතුව. තව දුම්පානය මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, කියන්නේ මත්පැන් පානය කිරීම. එතකොට තව සමහර අය නිතරම ටෙලිෆෝන් එකට ඇබ්බැහි වෙලා ඒකම දිහා බලාගෙන සිටීම. තව තමන්ට තමන් විතරයි ඉන්නේ කියලා හිත මානසිකව හිතින් මෙයා වෙනකොටත් මොලේ තියෙන සියුම් ස්නායු ඇත්තටම දුර්වල වෙනවා. මේව දුර්වල වීම නිසා එයාට දන්නේ නැහැ එයා කරන්නේ මොකක්ද. එයා එකපාරටම ඒ ගැනම හිතලා එයාම තමන් විහිම්ම තමන් රෝගියෙක් බවට පත් වෙනවා. දැන් මං ගාවට ගොඩක් පිරිමි ළමයි එනවා. ඒ දෙමව්පිය මට කියන්නේ පුතා බලාගත්තේ ඇතේ බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට මට බයයි කියනවා. සමහර වෙලාවට hina වෙනවා. නිතරම තනියනුත් hina වෙනවා. මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ මානසික ආතතියටපත් වෙනවා. ඒකට හේතුව තමයි එකම අරමුණකින් එකම දෙයක් ගැන හිතලා Tamanට කවුරුත් නැහැ, Taman විතරයි ඉන්නේ කියන සිතවිල්ලම යමන්ගේ යටිහිතට හිතලා ඒ සිතීම නිසා මොලේ තියෙන සියුම් ස්නායු දුර්වල වෙලා ස්නායු ක්‍රියාත්මක වීම අඩපණ වෙනවා. එතකොට එයාට මානසික ආතතියක් හැදෙනවා. එතකොට මේ මානසික ආතතියට නිසි ප්‍රතිකාරයක් නොකළොත් ජීවිත කාලයේම එයා රෝගියෙක් බවට පත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒක නිසා එවැනි තත්ත්වයකටපත් වෙන්න ඕනේ නැහැ. ඒවට ප්‍රතිකාර තියෙනවා. එවැනි ප්‍රතිකාර කරලා සුව කරන්න පුළුවන්. මංගාවට ළමයි කඹ දාලා බැඳගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ ළමයා බැඳගෙන නාවොත් අතහැරියොත් පැනලම දුවනවලු. ඉතින් ඒ තාත්තා ඉනට කඹයක් දාලා තමයි ඒ දරුවව මංගාවට අරගෙන ආවේ. සාමාන්‍ය මාස 2-3ක් ප්‍රතිකාර කරනකොට ඒ දරුවා සාමාන්‍ය කෙනෙක් බවට පත් කරලා ඊට පස්සේ එයා තනියම එන්න පටන් අරගෙන ප්‍රතිකාර කරලා මම සුව කරලා දීලා තියෙනවා.